දවසක් ඉතින් හැමෝටම අදත් ඔයන් ආරං ආවා ක්‍රිප්ටෝ මාකට් අප්ඩේට් එක බිට්කොයින් සම්බන්ධයෙන්. එතකොට මම දවස් දෙකකට කලින් අප්ඩේට් එකක් දුන්නා. ඒ අප්ඩේට් එක අනුව මාකට් එක දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා මුලින්ම එකත් බලමු. එක්ක නැවතත් මාකට් එක 1 2 එකක් විදිහට මාකට් එක අප් වෙයි කියලා. රයිට් අප් වෙලා තමයි නැවත සෙල් වෙන්න තියෙන්නේ. ඒ සෙල් එක සාමාන්‍යයෙන් අපිට ලොකු සෙල් එකක් බලා ගන්න පුළුවන්. ඒ 1 2 එක මෙන්න මේ channel එකේ මෙන්න මේ lower line එක resistance එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. රයිට් හොඳට රයිට් ඉතින් බලන් ඉන්න. ඔන්න ඔයාලට පේනවා ඒ මං කිව්ව විදිහටම මාකට් එක වැඩ කරලා තියෙනවා මේ වෙලාවේ. රයිට් ඉතින් මම මොකද්ද කිව්වේ? මං කිව්වේ මාකට් එකේ මෙන්න මෙතන සෙල් ඔෆ් එක වෙද්දි මෙන්න මේ වේව් 1 එක හැදෙද්දි තමයි ගිය පාර මාකට් එකේ අප්ඩේට් එක දෙද්දි මාකට් එක තිබ්බේ මෙන්න මේ හරියේ. රයිට් එතකොට මම කිව්වා මෙතන වේව් 1 එක කම්ප්ලීට් කරලා ඉවර වෙලා වේව් 2 එකකට නැවත මාකට් එක අප් වෙනවා කියලා කිව්වා පැහැදිලිවම. එතකොට ඒ අප් එක මෙන්න මේ channel එකේ රයිට් මෙන්න මේ parallel channel එකේ මෙන්න මේ lower line එක resistance එකක් විදිහට වැඩ කරලා මාකට් එක sell off වෙන්න ඕනේ කියලා කිව්වා. රයිට් ඉතින් මතක ඇති ඔයාලට මාකට් එක ඒ විදිහටම වැඩ කරලා තියෙනවා. රයිට් මෙන්න මේ වේව් 1 එක අවසාන වෙද්දි තමයි මං හිටියේ. එතකොට ඒ අවසානයේදී මං කිව්වා මාකට් එක ඊට පස්සේ නැවතත් වේව් 2 එකකට ගිහිල්ලා වේව් 2 එක මෙන්න මේ parallel channel එකේ lower line එක resistance එකක් විදිහට වැඩ කරලා මාකට් එක sell වෙන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා හරියටම එතන resistance එකක් විදිහට වැඩ කරලා මෙන්න මේ 20 50 moving average එකත් රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරලා මාකට් එක සෙල් වෙලා තියෙනවා රයිට්. ඉතින් මම ඊටු ටික පෙන්නන්නම් මම මොනවද ඊට පස්සේ දාගෙන තියෙන කවුන්ට් එක කියලා රයිට්. රයිට්. එතකොට මගේ ඒ කවුන්ට් එකට අනුව මම ඔයාලට මේජර් කවුන්ට් එක ඩේලි වගේ කවුන්ට් වලින් මම පෙන්නුවා මගේ මොකක්ද අයිඩියා එක කියලා. මගේ මාකට් එක බෙයාරිස් වෙන අයිඩියා එක තමයි තියෙන්නේ. ඊට අමතරව ලොන්ග් අයිඩියා එකකුත් තියෙනවා. ඒක තමයි මගේ දෙවනියට තියෙන අයිඩියා එක. පළවෙනියටම තියෙන මගේ බෙයාරිස් අයිඩියා එක. රයිට්. එතකොට මෙන්න මෙතනදී තමයි තිබ්බේ. මම එතකොට ඔයාලට මෙතනදී සෙල් ට්‍රේඩ් එකක් ගත්තා. මෙන්න මේ සෙල් ට්‍රේඩ් එක මම ඔයාලට කිව්වා මම මෙතනින් ක්ලෝස් කරා කියලා. ක්ලෝස් කරලා නැවතත් මම ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා කිව්වේ මෙන්න මේ channel එකට මෙන්න මේ channel එකේ lower line එක සහ මෙන්න මේ fib level වලට ඔයාලට පේනවා හරියටම 0.618 සහ 0.786 වලට මාකට් එක රියැක්ට් කරලා මෙතන wave 2 එකක් කම්ප්ලීට් කරලා නැවත මාකට් එක සෙල් වුණා. මම ඒතකොට පැහැදිලිවම කිව්වා එතනින් පස්සේ ලොකු සෙල් ඕප් එකක් යන්න පුළුවන් කියලා. ගිය පාර වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්ම ගිහින් ඒ වීඩියෝ එක බලන්න. එතනදි මම කියලා තියෙනවා මෙතන ලොකු සෙල් එකක් ඊට පස්සේ එන්න ඕනේ කියලා. රයිට් ඉතින් ඔයාලට පේනවා ඒ වගේම සෙල් එක ගියා. ඉතින් මට මෙතනදී හරියටම ට්‍රේඩ් එකක් ගන්න බැරි වුණා. මම ඒ වෙලාවේ මාකට් එකේ හිටියේ නැහැ. නමුත් මම මෙතනදී ලෝ ටයිම් ෆ්‍රේම් බලලා මම ට්‍රේඩ් එකකට එන්ටර් වුණා මෙන්න මෙතනදී. රයිට් එතකොට එතන මම ප්‍රොෆිට් කාඩ් එක දාන්නම් ඔයාලට මෙන්න මේ ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක. රයිට්. ඉතින් ඔය තියෙන්නේ ප්‍රොෆිට් එක. ඉතින් ඔයාලට පේනවා මෙතනදී මම ගත්තේ ලෝ ටයිම් ෆ්‍රේම් බලලා ට්‍රේඩ් එක නැවතත් එන්ටර් වුණේ 1 2 3 4 එක හදද්දි තමයි මෙන්න මේ 4 එකේ ෆිබ් ලෙවල් එකෙන් තමයි මම ට්‍රේඩ් එකට එන්ටර් වුණේ. රයිට්. එතකොට ඒ 4 එක ඉන්වැලිඩ් වෙනවා මෙන්න මේ 0.618 වගේ ලෙවල් එකක් රීච් කරා නම් නමුත් ඒ ලෙවල් එක රීච් කරේ නැහැ. මෙන්න මේ කොමන් ලෙවල් එකක් වෙන 0.236382 වගේ මෙන්න මේ ලෙවල් එකකින් මාකට් එකේ වේව් 4 එකක් කම්ප්ලීට් කරලා මාකට් එක ටර්න් වුණා. ඉතින් ඒ සබ් වේව් ගත්තොත් මෙහෙම වේව් 1 2 3 4 5 එකක් විදිහට තමයි මාකට් එක වැටුනේ. ඉතින් මට මේ 5 එක මම මෙච්චර එයි කියලා හිතුවේ නැහැ. නමුත් ඒ වේව් 5 එක ටිකක් එක්ස්ටෙන්ඩ් වෙලාම ගියා. ඉතින් ඒකට නමුත් මම ට්‍රේඩ් එක මෙන්න මේ ලෙවල් වලදී මම ක්ලෝස් කරා. රයිට් මෙන්න මේ ලෙවල් වලදී ක්ලෝස් කරා. ඒකට හේතු තිබ්බා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ලෙවල් එකේදී RSI එකට මොකද වෙලා තියෙන්නේ කියලා. රයිට් ඔයාලට පේනවා ඒ ලෙවල් එකේදී මාකට් එකේ RSI එක ඕවර්සෝල්ඩ් වෙලා තියෙන්නේ රයිට් මාකට් එකේ RSI එක ඕවර්සෝල්ඩ් වෙලා තියෙන්නේ ඉතින් ඕවර්සෝල්ඩ් වෙලා තිබ්බ නිසා මම ඒ ට්‍රේඩ් එක ක්ලෝස් කරගත්තා ඊට පස්සේ නැවතත් මම මාකට් එක සෙල් වෙනකම්ම බලන් හිටියා රයිට් ඉතින් මාකට් එක එතකොට සෙල් වෙලා මෙතන සබ් වේව් ගත්තොත් එහෙනම් මම ඔයාලට පෙන්නන්නම් රයිට් එතකොට මේක වෙලා තියෙනවා කවුන්ට් එක 1 2 1 2 3 4 3 4 5 විදිහට මාකට් එක මෙතනින් වේව් එක කම්ප්ලීට් කරලා තියෙනවා රයිට් ඉතින් ඊට පස්සේ මාකට් එක නැවතත් ටර්න් වෙලා තියෙන. එතකොට මෙතන ඔයාලා දැක්ක RSI එක ඕවර්සෝල්ඩ් වෙලා ඒ වගේම මෙතන ට්‍රිපල් ඩයිවර්ජන්ස් එකක් ෆෝම් වෙලා තියෙන්නේ. රයිට් ඔයාලට පේනවා මේ මාකට් එකේ ට්‍රිපල් ඩයිවර්ජන්ස් එකක් ෆෝම් වෙලා තියෙන්නේ. ඉතින් ඒක බුලිෂ් සයින් එකක්. රයිට් ට්‍රිපල් ඩයිවර්ජන්ස් එකක් ෆෝම් වෙනවා කියන්නේ ඒක හොඳ බුලිෂ් සයින් එකක්. ඉතින් ඒත් එක්කම මාකට් එක කරෙක්ෂන් එකකට අප් වෙනවා. රයිට් එතකොට ඒ අප් වෙන්නේ මගේ කවුන්ට් එකට අනුව මෙතන අප් වෙන්න ඕනේ මෙන්න මේ වේව් 4 එක. රයිට් මෙන්න මේ වේව් 4 එක. මෙන්න මේ වේව් 1 2 3 රයිට් එතකොට 3 එකක් කම්ප්ලීට් වුණානේ මෙතන. 3 එක කම්ප්ලීට් වෙලා ඒකට අදාළ වේව් 4 එක තමයි අප් වෙන්න ඕනේ. රයිට්. එතකොට මාකට් එක ඒකට අදාළ 4 එක අප් වෙද්දී මම මෙහෙන් ට්‍රේඩ් මුකුත් එන්ටර් වෙන්න ගියේ නැහැ. මොකද රිස්ක් එකක් තියෙනවා. මොකද කරෙක්ෂන් එකක් නේ හැදෙන්නේ.
right එතකොට එතන risk එකක් තියෙනවා ඉතින් මම මෙතනදී බලන් හිටියා මාකට් එකේ මෙතන හදන ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා එතකොට මම මේක lower time frame ගිහින් තව ටිකක් පෙන්නන්නම් right එතකොට මෙතන හදලා තියෙනවා 3 wave structure එකක් තියෙන right මෙතන impulse එකක් count කරගන්න බැහැ අපිට මෙතන impulse එකකට count කරගන්න අමාරුයි ඉතින් මෙතන 3 wave structure එකක් තමයි තියෙන්නේ ඉතින් ඒක මම එතකොට 6 එකක් විදියට ගත්තා W එකක් විදියට ඊට පස්සේ මෙතන correction එක ගත්තා මම X එක විදියට right මෙතන X එක විදියට ගත්තා ඊට පස්සේ wave W X හදලා දැන් y එකක් තමයි යන්න තියෙන්නේ right ඒතර මම මෙතන පොසිෂන් එකට enter වුණා මම මෙතනදී right ඒතර මේකේ invalid level එක වෙන්නේ මෙන්න මේ level එක right මෙන්න මේ level එක තමයි invalid level එක වෙන්නේ ඒතර මම බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ WX හදලා නැවතත් මේ y එක හදන්න right y එක හදන්න මාකට් එක ඒ කියන්නේ මෙන්න මේ wave 4 එකක් complete කරන්න මාකට් එක තව ටිකක් උඩට up වෙයි කියලා right මොකද මම බැලුවා liquidate තිබ්බ මෙතන මේ liquidation heat map එකේ ගොඩක් liquidity තිබ්බ මෙතන right එතකොට ඒ liquidity එක තමයි මේ ගන්නෙ right මේ liquidity එක අරගෙන ඉවර වෙලා market එක ආයෙ liquidity තියෙනවා මෙන්න මේ 97 98 කියන level වල හොඳ liquidity ප්‍රමාණයක් තියෙනවා right ඉතින් මම හිතනවා ඒක ගන්න market එක wave 4 එකට තව ටිකක් up වෙයි කියලා බැරි වෙලාවක් හරි මේ low එක break වුණොත් එහෙම මෙන්න මේ low එක break වුණොත් එහෙම මේක invalid වෙනවා right ඒ කියන්නේ මේක කෙලින්ම තව sell වෙලා මේ low එක break වුණොත් මෙන්න මේක invalid වෙනවා right ඊට එතකන් අපිට හිතා ගන්න පුළුවන් මෙතන WXY එකක් ඒ කියන්නේ double 6 එකක් තමයි මම මෙතන කවුන්ට් කරන්නේ ඒක හැදේ කියලා අපිට විශ්වාස තියන් ඉන්න පුළුවන් right එතකොට මාකට් එක මේ අප් මූවමන්ට් එකක් බැරි වෙලාවක් හරි ගියොත් ඒ අප් එක මෙන්න මේ දිගටම අප් වෙලා ඉවර වෙලා මෙන්න මෙතන බ්‍රේක් වුණොත් එහෙම මෙන්න මේ wave 1 එක බ්‍රේක් වුණොත් එහෙම මේ සිනාරියෝ එක ඉන්වැලිඩ් වෙනවා right ඒ කියන්නේ මේ 1 2 3 4 එක 1 එක ඕවර්ලැප් වෙන්න බෑ ඉතින් ඒක ඉන්වැලිඩ් වෙන්නේ මෙතනින් ඒ කියන්නේ වෙලක් හරි මේක අප් වුණොත් එහෙම දිගටම තව right එතකොට අපිට බුලිස් සිනාරියෝ එකට යන්න පුළුවන් මම ඔයාලට පෙන්නන්නම් එතකොට බුලිස් අයිඩියා එක මොකක්ද කියලා right එතකොට දැනට අපිට හෝප් තියන් ඉන්න පුළුවන් මෙතනින් මාකට් එක යම් කිසි බයි මූවමන්ට් එකක් දෙයි කියලා right ඒ ප්‍රධාන හේතුව ඇවිල්ලා මෙතන ගොඩක් ලික්විඩිටි වාගයක් තියෙනවා 97 98 ලෙවල් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ලික්විඩිටි ඉතුරු වෙලා තියෙනවා right ඊට පස්සේ නැවතත් මාකට් එක අපේ සෙල් එක කන්ටිනියු වෙයි කියලා වෙයි කියලා හිතනවා මොකද මෙතන ඔයාලට පේනවා දවස් 1 2 3 4ක්ම ලොකු සෙල් එකක් ගිහින් තියෙනවා right එතකොට මෙතන යම් කිසි correction එකක් හැදෙන්න ඕනේ right market එක continuous sell වෙන්නේ නැහැ continue dump එකක් යන්න මේ dump එකක් එහෙම යන්නේ නැහැ ඉතින් සාමාන්‍යයෙන් මෙතනදී market එක පොඩි turn එකක් correction එකක් යයි කියලා බලාපොරොත්තු වෙනවා ඒ correction එක මෙන්න මේ 1 2 එකේ 3 මෙන්න මේ 4 හදලා නැවතත් wave 5 එකකට sell වෙයි කියලා තමයි මම බලාගෙන ඉන්නේ එතකොට මෙන්න මේ wave 5 එක complete වෙනවා කියන්නේ මෙන්න මේ 3 එකත් complete වෙනවා right ඒ කියන්නේ මෙන්න මේ 2 එකට අදාළ මෙන්න මේ 1 2 එකට අදාළ 3 එක තමයි එතකොට complete වෙන්න තියෙන්නේ right ඊට පස්සේ අපිට නැවතත් අපේ මේ සිනාරියෝ එක අනුව ගියොත් මේ සිනාරියෝ එක අනුවටම ගියොත් ඊට පස්සේ මෙන්න මේ 4 එකට ටිකක් correction එකක් හැදෙන්න ඕනේ right එතකොට sideways movement එකක් හරි සාමාන්‍ය up movement එකක් හරි යන්න ඕනේ මෙන්න මේ correction එක හැදෙන්න ඉතින් එතකන් අපි ඊට කලින් මුලින්ම බලන්න තියෙන්නේ මෙන්න මේ බලාපොරොත්තු වෙන wave 4 එක හැදෙයිද කියලා right එතකොට මෙතන මේ WXY එකක් වුණාට මෙතන WXY එකක්ම කියලා ඒ කියන්නේ simple double 6 එකක් කියලාම idea එකක් නෙමෙයි right එතකොට මෙතන ඕන correction එකක් හැදෙන්න පුළුවන් right ඕන correction එකක් කියන්නේ මෙතන හැදෙන්න පුළුවන් double 6 එකක් right ඊට පස්සේ ඊට අමතරව මේ A B C කියලා මෙතන flat එකක් හැදෙන්න පුළුවන් right එහෙම නැත්නම් A B C D E විදිහට triangle එකක් හැදලා මෙතන sell වෙන්න පුළුවන් right ඔය ඕනම දෙයක් වෙන්න පුළුවන් right ඒතකොට ඒක invalid වෙන්නේ මෙන්න මේ level එක break වුණොත් right ඒ level එක break වුණොත් invalid වෙනවා එතකන් අපිට hope එකක් තියාගන්න පුළුවන් market එක මෙන්න මේ wave 4 එක හදයි කියලා right එතකොට බලන් ඉන්න තියෙන්නේ අපිට මේ wave 4 එක හදනකම් wave 4 එක හැදුවට පස්සේ අපිට මෙතනින් නැවතත් sell එකකට enter වෙන්න පුළුවන් right එතකොට පරිලක් හරි මේ low එක break වුණොත් මේ correction එක ඇතුළත මේ low එක break වුණොත් break වෙන්න තියෙන්නේ flat එකකට විතරයි ඒ කියන්නේ එතන ABC කියලා W එකක් මේ A wave A එකක් හදලා නැවතත් ABC කියලා මෙතන wave B එකක් හදලා flat එක නැවතත් මෙතන motive wave එකකින් wave C එක හදන්න ඕනේ. ඒතකොට ඒ හැදෙන්නේ flat එකක් විතරයි මෙතන low එක break වුණොත් right. ඒතකොට බලන් ඉන්න පුළුවන් මොකද්ද මෙතන හදන correction pattern එක කියලා right. මම ගොඩාක් දුරට බලාපොරොත්තු වෙනවා මෙන්න මේ WXY එක හදයි කියලා.
ඒ කියන්නේ ඩබල් සික්සැක් එක මෙන්න මේ ලෙවල් එකට මෙන්න මේ 1 to 1 ලෙවල් එක. ඒ කියන්නේ මේ ලෙන්ත් එක හා සමානම ලෙන්ත් එකක් මෙතන යයි කියලා බලාපොරොත්තු වෙනවා මම දැනට. ඉතින් අපි බලන් ඉමු මාකට් එකේ අපි හිතන දේවල්ම වෙන්නේ නැහැ හැමතිස්සෙම. මොකද්ද වෙන්නේ කියලා කරෙක්ෂන් එක සබ් වේව් ඔස්සේ බලන් ඉන්න තමයි තියෙන්නේ. රයිට් ගොඩක්ම හේතුව මෙතන ලොකු ලික්විඩ් ප්‍රමාණයක් තියෙනවා 97 98 ලෙවල් වල. රයිට් බැරිලක් හරි මේක රයිට් බැරි වෙලාවක් හරි මේකේ නැතුව වෙන්න තියෙන ඊළඟ සෙනාරියක මම පෙන්වන්නම්. රයිට් ඉතින් ඔයාලට මම කලින් පෙන්වලා තියෙනවා මගේ මේ පුලිස් සෙනාරියකට අනුව මෙතන A B C විදිහට මෙතන wave 2 එකක් complete වෙන්න. ඒ කියන්නේ මෙතන flat එකක් අරන් තින්නම් A B C කියලා. ඒතකොට මේ flat එකේ C එකට අරන් තියෙන ending diagonal එකක්. එතකොට ඔයාලට පේනවා ending diagonal එක 1 2 3 4 5 කියලා හැදෙනවා. right. එතකොට දැනට wave 5 එක හැදෙන්න පුළුවන් common level එකේ තමයි තියෙන්නේ මාකට් එක. බැරි වෙලාවක් හරි මේක invalid වෙනවා මෙන්න මේ flat එකේ ending diagonal එකේ wave 5 එක මෙන්න මේ level එක පහ වුණොත් එහෙම මෙන්න මේ 1 කියන level එක පහ වුණොත් එහෙම බැරි වෙලාවක් හරි මේ ending diagonal idea එක invalid වෙනවා. මොකද wave 3 එක හා සමානම length එකක් wave 5 එක හදන්න බෑ ending diagonal එකක. right. ඒ කියන්නේ ඊට වඩා length 3 එකට වඩා length එක අඩු වෙන්න ඕන wave 5 එක. එතකොට දැනට අපිට මේ තියෙන හොඳ common level එක market එක බැරි වෙලාවක් හරි මෙතනින් up වුණොත් දිගටම up වෙන්න පුළුවන්. right. එතකොට ඒක W එකක් විදියට ඒ කියන්නේ මේ ABC එක මෙන්න මේ ABC flat එක අපිට wave W එකක් විදියටත් ඕනනම් ගන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් market එක wave X එකක් complete කරලා wave Y එකට නැවත වැටෙන්න පුළුවන්. මෙන්න මේ wave 2 එක complete කරන්න. මොකද අපිට 2 එක complete කරන්න තව ඕන තරම් time එක තියෙනවා. right. මෙන්න මේ time එක දක්වා අපිට wave 2 එක complete වෙන්න පුළුවන්. ඉතින් මේ time zone එක තුළ තව time එක ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ flat එකෙන් කෙලින්ම අප් වෙන්නත් පුළුවන්. නැත්නම් ඒ ෆ්ලැට් එක W එකක් විදිහට අරන් X Y විදිහට කම්බිනේෂන් පැටර්න් එකක් කම්ප්ලීට් කරලා අප් වෙන්නත් පුළුවන්. ඉතින් ඒකත් අයිඩියා එක තියෙනවා ලෝන් අයිඩියා එකකට. ඒ කියන්නේ එතන මුලින්ම බලන් ඉන්න තියෙන්නේ අපිට මෙන්න මේ ඉන්වැලිඩ් ලෙවල් එක. ඒ කියන්නේ මේ එන්ඩින් ඩයගනල් එකට අදාළ ඉන්වැලිඩ් ලෙවල් එක බ්‍රේක් වෙයිද කියලා. ඒක මුලින්ම ඉන්වැලිඩ් ලෙවල් එක වෙන්නේ. ඒක එන්ඩින් ඩයගනල් එකට අදාළ wave 5 එක යන්න බෑ wave 3 එකේ length එකට වඩා. ඉතින් ඒක තමයි අපිට මුලින්ම බලන් ඉන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපිට බලන් ඉන්න පුළුවන් මාකට් එක අප් මූව්මන්ට් එකක් දෙයිද කියලා. right. ඉතින් ඕක තමයි මගේ දැනට තියෙන මෙතන තියෙන බුලිෂ් සෙනාරියෝ එක. right. ඉතින් ওই දෙක තමයි බලන් ඉන්නේ. ඉතින් මේ bearish සෙනාරියෝ එකට අනුව මම බලන් ඉන්නවා මේ වෙලාවේ මෙන්න මේ පොසිෂන් එක මගේ වැඩ කරයිද කියලා. ඉතින් ඒකට අනුව මාකට් එක මම බලන් ඉන්නේ මෙතන මේ කරෙක්ෂන් එක හදන්න. ඒ කරෙක්ෂන් එක ඉන්වැලිඩ් වෙනවා මෙන්න මේ ලෝ එක බ්‍රේක් වුණොත්. ඉතින් මේ ටික තමයි දැනට මට කියන්න තියෙන්නේ අප්ඩේට් එක. ලොකු වෙනසක් වෙලා නැහැ. ඉතින් මාකට් එක අද සන්ඩේ කියන්නේ මාකට් එක ලොකු මූව්මන්ට් දෙන්නේ නැහැ. ඉතින් හෙට මන්ඩේ ඕපන් එකත් එක්ක අපිට බලා ගන්න පුළුවන් මොකද්ද වෙන්න කියලා. මන්ඩේ ටියුස්ඩේ වගේ වෙද්දී මාකට් එකේ මම හිතනවා නැවතත් ලොකු සෙල් එකකට මාකට් එක මේ කරෙක්ෂන් එක හැදුවොත් WXY විදිහට මේ දවස් දෙකේ හදලා ඊට පස්සේ මාකට් එක නැවතත් මේ සෙල් මූව්මන්ට් එක දෙයි කියලා. right. ඉතින් බලන් ඉන්න තියෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. දැනට බලන් ඉන්න තියෙන එකම දේ මෙන්න මෙතන කරෙක්ෂන් එක හදයිද කියලා. කරෙක්ෂන් එක හදයිද නැත්නම් මෙතන ලෝ එක බ්‍රේක් කරයිද කියලා බලන් ඉන්න තියෙන්නේ. ලෝ එක බ්‍රේක් කරන්න නැතුව මෙන්න මෙහෙම WXY ඩබල් සික්ස් එකක් කම්ප්ලීට් කරලා මාකට් එක සෙල් වෙන අයිඩියා එක තමයි මගේ දැනට තියෙන්නේ. ඉතින් බලන් ඉමු මොකද වෙන්නේ කියලා. ඉතින් හැමෝම එහෙනම් පරිස්සමට ට්‍රේඩ් කරන්න ස්ටොප් ලොස් දාගන්න මේ මාකට් එකේ කියන්නේ කරෙක්ෂන් එක හදන වෙලාවට ට්‍රේඩ් කරන්නේ පරිස්සමෙන්. කරෙක්ෂන් එකක් හදන්න නැතුව මාකට් එක එහෙම ට්‍රෙන්ඩ් එක පැත්තට යන වෙලාවට ට්‍රේඩ් කරද්දී ලොකු ගැටලුවක් නෑ මාකට් එකට. කවුන්ටර් ට්‍රේඩ් කරද්දී ඒ කියන්නේ මේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධව කරෙක්ෂන් එක ට්‍රේඩ් කරද්දී පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. ඉතින් මේ වගේ ලෙවල් මේ මෙතනින් වලට පොසිෂන් එකක් ඕපන් කරගන්න පුළුවන් නම් ලෝ ටයිම් ෆ්‍රේම් පොසිෂන් එකක් ඕපන් කරගන්න අනිවාර්යෙන් ස්ටොප් ලොස් එකක් දාගෙන Tamanට රිස්ක් එක මැනේජ් කරගන්න පුළුවන් තැනකට ස්ටොප් ලොස් එකක් දාලා ට්‍රේඩ් එකක් ඕපන් කරගත්තට ප්‍රශ්නයක් නෑ. මොකද මම බලාපොරොත්තු වෙන මාකට් එක මේ විදිහට ඩබල් සික්ස් එකක් WXY එකක් විදිහට කම්ප්ලීට් කරලා wave 4 එකක් මාකට් එක එතනින් නැවත සෙල් එකක් යයි කියලා. ඉතින් බලන් ඉමු මොකද වෙන්නේ කියලා. ඉතින් එහෙනම් හැමෝම පරිස්සම ට්‍රේඩ් කරන්න. සුබ දවසක්. ජය වේවා.